ආයුබෝවන්. අපි හැමෝම කරන දේවල්. ඒ කියන්නේ අපේ ක්‍රියාවන් ඒවා පටන් ගන්නෙ කොහමද? ඒවා පිටිපස්සේ තියෙන හේතුව මොනවද? මේක හරිම වැදගත් ප්‍රශ්නයක් නේද? අද අපි ටිකක් ගැඹුරින් බලන්න යන්නේ කම්මනිදාන සූත්‍රයේ කොටසක් දිහා. මේකෙන් අපිට අකුසල ක්‍රියාවන්ගේ අර මානසික මුල් ඒවා තේරුම් ගන්න උදව්වක් ලැබෙයි කියලා හිතනවා. ඔව්. ඇත්තරම මේ සූත්‍රය අවධානය යොමු කරන්නේ ක්‍රියාවකට හේතුව. එහෙම නැත්නම් ඒකේ නිදාණය, ඒ කියන්නේ මූලය මොකද්ද කියන එකට. විශේෂයෙන් අර අහිතකර අකුසල පැත්තට බර ක්‍රියාවන් ගැන තමයි මෙතන කතා වෙන්නේ. හරි. එතකොට මේ සූත්‍රයේ කියන විදිහට මේ අකුසල ක්‍රියාවන්ට තියෙන ප්‍රධානම මුල් හේතුව මොනවද? මට හිතෙන විදිහට මෙතන තමයි වැදගත්ම හරේ තියෙන්නේ. ඔව්, හරියටම හරි. සූත්‍රයේ හරිම පැහැදිලිව මූලික හේතු තුනක් පෙන්වා දෙනවා. ඒ තමයි ලෝභය, ඒ කියන්නේ තණ්හාව, ඇලීම වගේ දේවල්. අනිත් එක දෝෂය, තරහව, ගැටීම සහ මෝහය. ඒ කියන්නේ මුලාව, නොදැනුවත්කම. මේ තුනට තමයි කියන්නේ කම්මනිදාන සම්භව කියලා. ඒ කියන්නේ කර්ම හටගන්න හේතු කාරණා. ලෝභ, දෝෂ, මෝහ. හරිම සරල වචන තුනක් වගේ නේද? ඒත් ඒක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා වගේ. එතකොට සූත්‍රයේ සඳහන් වෙන අකුසල කර්ම මොනවද? මේ මූල තුන ඒවට සම්බන්ධ වෙන්නේ කොහොමද? සූත්‍රයේ දස අකුසල කර්මපත. එහෙම නැත්නම් අහිතකර ක්‍රියා 10ක් ගැන සඳහන් වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් අර ප්‍රාණඝාතය, සතුන් මැරීම, අදින්නා දාණය, ඒ කියන්නේ සොරකම් කිරීම, මුසාවාදය, බොරු කීම වගේ දේවල්. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේ 10න් ඕනෑම අකුසල ක්‍රියාවක් වෙන්න පුළුවන් එක්කෝ ලෝභය මුල් වෙලා නැත්නම් දෝෂය මුල් වෙලා එහෙමත් නැත්නම් මෝහය මුල් වෙලා. ඒ කියන්නේ එකම අකුසල ක්‍රියාව වුණත් ඒක කරන වෙලාවේ හිතේ තියෙන අර මේ මූල තුනෙන් එකක් හරි එහෙම නැත්නම් කිහිපයක් හරි ඒකට හේතු වෙන්න පුළුවන් කියන එකද? හරියටම හරි. උදාහරණයක් ගමුකෝ. කෙනෙක් බොරුවක් කියන්න පුළුවන් ලෝභයෙන් මොකක් හරි ලාභයක් බලාපොරොත්තුෙන්. එහෙම නේද? එහෙම නැත්නම් ද්වේෂයෙන් කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න ඕන නිසා. එහෙම නැත්නම් මෝහයෙන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇත්ත తත්වය හරියට තේරුම් ගන්නේ නැතුව වුණත් බොරුවක් කියවෙන්න පුළුවන්. සූත්‍රය මේක හරිම පැහැදිලිව විස්තර කරනවා. මේකෙන් පේනවා නේද? ක්‍රියාවේ බාහිර ස්වරූපයට වඩා ඒක පිටුපස්සේ තියෙන මානසික තත්වයේ කොච්චර වැදගත්ද කියලා? ඒක නම් හරිම සිත් ගන්නසුලි ඇත්තරම ගැඹුරුයි. එතකොට මේ මුල් හේතු ටික අඳුනගත්තට පස්සේ සූත්‍රය මෙයා නැති කරන හැටි ගැනත් එහෙම දෙයක් කියනවාද? ඒ කියන්නේ අකුසල කර්ම නතර කරන විදියක් ගැන? අනිවාර්යෙන්ම සූත්‍රයේ කර්ම නිදානක්ෂය ගැනත් කතා කරනවා. ඒ කියන්නේ කර්මයන්ට හේතු කාරණා නැති කිරීම. ඒ අනුව ලෝභය නැති කිරීම, ඒ කියන්නේ ලෝභක්ෂය, දෝෂය නැති කිරීම, දෝසක්ෂය සහ මෝහය නැති කිරීම, මෝහක්ෂය. මේ මතුරින් අදාළ අකුසල කර්ම හට ගැනීමත් නතර වෙනවා කියලා තමයි දේශනා කරන්නේ. හරියට මුල නැති කලාම ගහ හැදෙන්නේ නෑ වගේ දෙයක් තමයි. හරිම පැහැදිලි. එතකොට මේ මුළු සාකච්ඡාවෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය ඒක මොකක් විදිහටද සාරාංශ කරන්න පුළුවන්? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි අපේ අහිතකර ක්‍රියාවන් තියෙනවනේ. ඒවා පිටුපස්ස තියෙන සැබෑ ගාමක බලවේග ඒවා වෙන්නේ මේ ලෝභ, දෝෂ, මෝහ කියන මානසික තත්ත්වයන් තුන බව තේරුම් ගැනීම. මේක බලන්නකෝ අවුරුදු දහස් ගානකට කලින් කිව්ව දෙයක් වුණත් අදටත් මිනිස් හැසිරීම තේරුම් ගන්න මේක කොච්චර ප්‍රබල රාමුලක්ද කියලා පේනව නේද? ක්‍රියාවක් හරිද වැරදිද කියලා මනිනවටත් වඩා ඒක පිටිපස්සේ තියෙන චේතනාව අර මූලය තේරුම් ගන්න මේක උදව් වෙනවා. ඒ කියන්නේ සදාචාරය සහ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල. ඒ කියන්නේ විපාක ගැන හිතන ගැඹුරු මනෝවිද්‍යාත්මක විදිහක් මේකෙන් ලැබෙනා වගේ. හරිම ප්‍රායෝගිකයි. එතකොට අවසාන වශයෙන් සිතන්නට දෙයක් මේ ලෝභ, දෝෂ, මෝහ කියන මුල් තුන තමයි අකුසලයට හේතුව නම් මේ මුල් තුන Taman තුල හඳුනාගෙන ඒවා ටිකක් හරි පාලනය කරන්න, අඩු කරන්න උත්සාහ කරන එක අර කියපු දස අකුසලෙන් විතරක් නෙවෙයි, එහිම නැතුව කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය ගන්න තීරණ කරන කියන දේවල් වලට ඒවට කොහොම බලපෑමක් ඇති කරන්න පුරුවන්ද? ඒක ටිකක් හිතන්න වටිනවා නේද?